ආයුබෝවන් ගැමිය YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ දවස්වල හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් ගෑස් නැහැ. අපි කඩ ගාන ගියත් නැහැ. දැන් සමහර ගෑස් වර්ග තියෙනකෝ ඊළඟට අනිත් ಜಾති හොයන්න ගියත් නැහැ. හැබැයි මේක හැමෝටම තියෙන ලොකු ගැටලුවක්. මොකද කොළඹ ගෙදරක ගත්තොත් ඒ කෙනෙක්ට දර හොයන්න නැහැ. දර වලින් උයනකොට රස වැඩි වෙන්න පුළුවන්. නමුත් හොයාගන්න විදිහක් නැහැ. ඉතින් ඒ හින්දා හැමෝම පුරුදු වෙලා තියෙන ගෑස් ප්‍රශ්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? පොහොර නැහැ. ඉතින් දියර පොහොර හදා ගන්න වෙලා. ඉතින් හදා ගන්න එකත් ලේසි නෑ. ඊළඟ ප්‍රශ්නේ තමයි අපිට අපේ කුස්සිය අපද්‍රව්‍ය දාන්න තැනක් නෑ. දැන් අපි කුස්සියේ අපි හිතමු ඉඳුල් ඔය මාළු එක පොල් කුඩු ඕව දැම්මහම නිකන් අපි එක ගොඩ ගැහුවම පණුව ගහලා ඒ බැරල් වල දැම්මහම ඒ පණුව ඇවිල්ලා මීව අවුස්සලා සත්තු අවුස්සලා අපවිත්‍ර වෙනවා. හැබැයි මේ තුනටම 100% සාර්ථක විසඳුමක් තමයි අද මම ඔබට කියලා දෙන්නේ. ඒ කියන්නේ ඔබේ කුණු ප්‍රශ්නයත් විසඳෙනවා. ඒ වගේම නොමිලේ ඔබට ගෑස් හදා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ ශාකවරට බලා ඉන්නේ නැද්දි හැදෙන දියර පොරකුත් හදා ගන්න පුළුවන්. ඉතින් මේක අනිත් වටිනාම දේ ඔබට තනියම ගෙදෙද්දි මේක හදා ගන්න පුළුවන්. ලොකු මුදලක් වැය වෙන්නෙත් නැහැ. ඉතින් ඔබ ගැමිය YouTube channel එකට අලුත් නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක touch එකේ ඉන්න. මේ වීඩියෝ එක මුල ඉඳලා අගටම බලන්න. එතකොට ඔබට ගෑස් වලට යන වියදම නැති කරගන්න පුළුවන්. කුණු ප්‍රශ්නෙත් විසඳෙනවා. ශාක වලට පොහොර අවශ්‍යතාවයත් ඇති වෙනවා. ඉතින් මේ සරල ක්‍රමය කොහොමද? මේවා ඉස්කෝලවලත් උගන්වලා තියෙනවා. හැබැයි දැන් මම මේක සරල කරලා ඔබට ප්‍රායෝගිකව හදාගන්න හැටි තමයි කියලා දෙන්නේ. ඉතින් මේකට බැරල් කීපයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේවට යකඩ බැරල් වෙනුවට ප්ලාස්ටික් බැරල් ගන්නවා නම් වඩා හොඳයි. මොකද යකඩ බැරල් ඉක්මනට දිරනවා. ප්ලාස්ටික් බැරල් එහෙම ඉක්මනට දිරන්නෙත් නැහැ. ඉතින් ඔබට ඔය පරණ බඩු තියෙන තැනකට ගියොත් මේ බැරල් ගන්න පුළුවන්. හැබැයි ගන්නකොට මතක තියාගන්න ලොකු බැරල් දෙකක් ගන්නකොට ඒ එක ලොකු බැරල් එකකට බස්සන්න පුළුවන්. හිර වෙන්නේ නැතුව ලේසියෙන් බහින පොඩි බැරල් එකකුත් ගන්න. ලොකු වියදමක් යන්නේ. ඊට අමතරව පොඩි ගැජට් කීපයක් වෙනවා. ඉතින් මේ අවශ්‍ය ගැජට් ගත්තොත් ඔබට PVC බට ගන්න පුළුවන්. මම නම් PVC බට වෙනුවට අපි ওই ග්‍රීන් හවුස් වලට භාවිතා කරන මේ LDP ඒ කියන්නේ ඉරිගේෂන් සිස්ටම් වලට භාවිතා කරන ගැජට් මෙතන තියෙන හින්දා මම ඒව තමයි මෙතෙන්දි භාවිතා කරන. හැබැයි ඔබට ඔබේ ගෙදර තියෙන බඩු වලින් මේක හදා ගන්න පුළුවන්. මොකද ගෙදර සමහර විට PVC ඔය බාගේල් ඊළඟට සොකට් වෑල් ඒ වගේ දේවල් තියෙයි. ඒව නැත්තම් ඔබට හાર્ඩ්වෙයාර් එකකට ගිහිල්ලා ලේසියෙන් ගන්න පුළුවන්. ඉතින් සිලිකන් ගම් වගේ තියෙනවා නම් ඒකත් ප්‍රයෝජනවත් තියෙයි. ඉතින් දැන් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් මුලින්ම අපි මේකේ තියරිය දැනගන්න ඕනේ. දැන් අපි ගෙදර දැන් ඔබ දන්නවනේ ඔබ ඉඳුල් අයින් කරන ඉඳුල් වාජනයකට දාලා ඒක වතුරට එහෙම දැම්මහම ඒකෙන් බැක්ටීරියා ක්‍රියාගතනේ දි รา පත් වෙනවා. ඉතින් ඒකනේ අපි කොම්පෝස්ට් උනත් හදන්නේ දි รา පත් වෙන්නේ. හැබැයි මේව දිරනකොට ඉවෙන් ජීව වායු, ඒ කියන්නේ නිර්වායු, ඒ කියන්නේ මේකෙන් වායුව පිට. ඉතින් මේ වායුව ගෑස් කියන්නේ හොඳම ඒ කියන්නේ ඔබට හොඳට ගින්ද එන හොඳට 100% සාර්ථක වායුවක් ගන්න පුළුවන්. ඉතින් මේක හදනකොට මුලින්ම අපි ලොකු බැරල් එක ගත්තොත් මම මේ ඔබට මේ ස්ට්‍රක්චර් එක පහසු වෙන්න තමයි ඇඳලා පෙන්නන්නේ. ඊට අමතරව මේක ඔබට ලොකු බැරල් එක ගත්තොත් අපි මේ ලොකු බැරල් එකට දාගන්න ඕනේ භාජනයේට අර අපේ අපද්‍රව්‍ය කුස්සියේ අයින් කරන ඔය උයලා පියලා ඉතුරු වෙන කැබලි ඊළඟට ඉඳුල් පරණ දේවල් ඔය පිලුණු වෙලා යන ඒ ඔක්කොම දාන්න පොඩි බටයක්. ඉතින් මම මේකට මේ අඟල් 4 බටයක් ගන්න. මේක ඇන්ගල් එකට කපා ගන්නේ මොකද මට අවශ්‍යයි මේ දාන ද්‍රව්‍ය කෙලින්ම යටටම යන්න. මොකද යටදී අර සුද්ධජීවී ක්‍රියාකාරීත්වය වැඩි. හැබැයි මේක අපි කෙලින්ම බට්ටේ ෆ්ලැට් එකට හිටෙව්වොත් එතන අර ද්‍රව්‍ය එතනින් හිර වෙන්න පුළුවන්. හැබැයි මේක ඇන්ගල් එකට මම කප් කරගන්නේ. එතකොට අර ඒ ද්‍රව්‍ය යටට ගියාම යටින් පැත්තෙන් එනවා. හැබැයි මේකේ ඊළඟට 3න් 2ක් විතර මම වතුර මට්ටම් පුරව ගන්නවා. එතනින් මට විදලා මේකට වෑල් එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ ගේට් වෑල් එකක් දාගන්න එතනින් දියර පොහොර ගන්න. ඊළඟට ඒකේ උඩ මට්ටමේ තියෙන වායුව මේ ගෑස් එක. ඉතින් මේ හැදෙන ගෑස් එක ගන්න මං උඩ මේකේ පියන සීල් කරගන්නවා. දැන් සමහර භාජන තියෙනවා සීල් විදිහට එන්නේ. නමුත් මේක සීල් නැති හින්දා මම මේකට සිලිකන් ටිකක් දාලා මේ ක්ලිප් එකෙන් හොඳට සීල් කරලා තමයි ගන්න. ඊළඟට මෙතන සිදුරකුත් හදාගෙන මේ ඩ්‍රිල් එකෙන් හදාන්නේ. ඉතින් මේකට ඔබට හැක්සෝ බේඩ් එකකින් හරි මොකක් හරි ක්‍රමයකින් මේ දේ කරන්න පුළුවන්. නැත්තම් මොකක් හරි රත් කරලා හීල් කරගන්න. ඔබට තියෙන පහසුකම අනුව ඒක හදාගන්න. එහෙම හදලා ඊළඟට එතනිනුත් අපි වෑල් එකක් දාලා එළියට ගන්නවා.
දැන් මෙතනින් තමයි ගෑස් නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මේ නිෂ්පාදනය වෙන ගෑස් ටික ඔබට මතකද? මම වට්ටක්ක වයින් හදන හැටි කියලා දුන්නා. ඉතින් වට්ටක්ක වයින් හදනකොට මතකත් ඇති ඒකෙදි අපි අර ඒකෙන් පිට වෙන ඒ බුබුලු එන්න වතුර භාජනයකද. ඉතින් අන්න ඒ වගේ තීරෙන්න තමයි මෙතෙන්දිත් කරන්නේ. ඉතින් මේ එහා පැත්තේ තියෙන බැරල් එකේ යටින් අපි ගන්නවා මේ එන ගෑස් එක යටින් එන. හැබැයි මේ ගෑස් එකේදී අපිට අත්‍යරදීම් වලින් මේ වතුර පිරෙන්න පුළුවන්. එහෙම වුණොත් ගෑස් එකට වතුර තල්ලු කරා යන්න අමාරුනේ. ඒ හින්දා අපි ඒකට මෙහෙම හරහට වෑල් එකකුත් දාගන්න. එහෙම බ්ලොක් එකක් වුණොත් ඒ වෑල් එක කරලා මේක අපිට පිරිසිදු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වතුර අයින් කරගන්න පුළුවන්. ඊළඟට අපි එතනින් මේක අර වතුරේ තියෙන හිදිර මෙහෙම එල් එකක් අර උඩට නවලා මෙන්න මේ විදිහට හදා ගන්නවා. මෙහෙම ගත්තට පස්සේ මේකේ මේ මට්ටමට වතුර පිරීලා තියෙන්නේ. ඉතින් වතුර පිරුණාට පස්සේ ඒ වතුරට තමයි අර බුබුලු එන්නේ. බුබුලු එන්නේ අපි දැන් මෙහෙන් නිෂ්පාදනය කරනකොට මේ බැක්ටීරියා ඉතින් මෙහෙන් මේක පිම්බි ඉදි උඩට එනවා. උඩට එනවා කියන්නේ ගෑස් හැදෙනවා. ඉතින් මේ ගෑස් වලින් ඔබගේ දැන් සාමාන්‍යයෙන් මේ වගේ එකක් හදාගත්තොත් පැය භාගයක් විතර උයා ගන්න පුළුවන්. හැබැයි ඒක මදින ඔබට මේ වගේ කිහිපයක් හදා ගන්න පුළුවන්. නැත්තම් සමහර වෙලාවට ලොකු යුනිට් එකක් හදා ගන්න උනත් පුළුවන්. ඉතින් ඒක ඔබේ අවශ්‍යතාවය මත ඔබ කරන්න. ඉතින් මේකෙදි මෙතනින් ගෑස් නිපදවනවා. ඉතින් මේ එන ගෑස් ටික අපිට උඩින් සිදුරකින් ඒකෙනුත් වෑල් එකක් දාලා මෙහෙම ගන්න පුළුවන්. ඉතින් මේක කෙලින්ම ඔබේ ග්ලාස් ලිපට කනෙක්ට් කරගන්නකොට ඒ අතරට ෆිල්ටරයක් දැම්මොත් ඒක වැදගත් වෙයි. මොකද මේකෙන් පොඩි දුගඳක් එනවා. ඉතින් මේ දුගඳ නැති කරගන්න පුළුවන් ෆිල්ටරයකින්. ඉතින් ෆිල්ටරයක් හදාගන්න සරලම ක්‍රමය තමයි ගෙදර කුස්සියේ අර ඔබ දන්නවනේ ඔබේ වාජන පිහිදාන්න එහෙම අපි ගන්න ඔය යකඩ අර වූල්. ඉතින් ඒ යකඩ වූල් හරහා එනකොට මේ දුගඳ එන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ ප්‍රතික්‍රියා මත ඒ දේ දුගඳ අයින් වෙනවා. හැබැයි මේක ඔබට ගලවන්න පුළුවන් විදිහට තියාගන්න. මොකද අනාගතයේදී ඔබට සුද්ධ කරන්න වෙයි. අලුතෙන් වූල් දාන්න වෙයි. ඉතින් මේ යකඩ වූල් දාන තැනට මේ විදිහට ෆිල්ටරයක් හදාගන්න. ඉතින් මම මේක සංක්ෂිප්තව කියන්නේ. ඉතින් ඔබට වැඩියෙන් අවශ්‍ය නම් කමෙන්ට් කරන්න ඔබට ගැටලු තියෙන තැන්. එතකොට අපි ඒවට වෙනම වීඩියෝ හරි ඒව පැහැදිලි කරන්න. ඉතින් ඒ විදිහට අරගෙන මෙන්න ගෑස් එනවා. බලන්න මේකේ පොඩ්ඩක් දැල්ල නම් පාටේ පොඩි වෙනසක් තියෙනවා. හැබැයි ඔබේ වැඩේ වෙනවා. ඉතින් අපි ගෑස් නැතුව ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඔබට ගෙදෙද්දි හදා ගන්න පුළුවන්. හැබැයි අනිත් දේ අපි ගෑස් කඩෙන් ගන්නකොට ඉවරුනහම ගෙහෙන්න ඕනේ. දැන් මේක එහෙම නැහැ. අපි මෙහෙන් දානකොට ඉඳුල් ලැබුව අපද්‍රව්‍ය මෙහෙන් ගෑස් නිෂ්පාදනය වෙනවා. අර අපිට තිබ්බ කුණු ප්‍රශ්නෙත් විසඳෙනවා. ඉතින් ඔබ දන්නවනේ අපිරිසිදු ද්‍රව්‍ය වලට හැමෝම කැමති නැහැ. ඉතින් හැබැයි ඒකෙන් මේ වගේ නිෂ්පාදනයක් වෙනකොට අනිත් දේ කවුද වවන්න අකමැති? වසවිස දියාපුව කඩෙන් ගන්නවට වඩා තමන්ගේ ගෙදර එක මිරිස් ගහක්, බටු ගහක්, බණ්ඩක ගහක් මොනවා හරි තිබුණොත් නැත්නම් පළතුරු ගෙඩියක් තමන්ගේ වත්තේ හදාගෙන කන්න පුළුවන්. ඒක වැදගත් වේවි. ඉතින් ඒකට අනිවාර්යෙන් මේ දියර පොහොර 100% සාර්ථක. ඔබ මේ දියර පොහොර මේකෙන් එන දියර පොහොර දැම්මොත් අපි හිතමු ඔබේ නිකන් කංකුම් ගහකට දැම්මොත් නිකන් හබරල කොර වගේ ලොකුවට හැදිලෙන්නේ. බලා ඉඳිද්දි හැදෙනවා. ඉතින් මේක එච්චර නයිට්‍රජන් ගතියක් තියෙන හොඳම 100% සාර්ථක පොහොර. මොකද ඔබ ආහාරයට ගන්න කුස්සියේ දි รา පත් වෙන, ඒ කියන්නේ මාළුද, පොල් කුඩුද, මේ හැම දෙයකම තියෙන පොඩි සංඝටක පවා මේකට ඇතුළත්. ඉතින් ඒ හින්දා මේ හැම දෙයක්ම වෙන මේ සරල ක්‍රමය කරන්න. ඉතින් මම ආයෙ සංක්ෂිප්තව කියන කෙලින්ම බැරල් එක ගත්තා. ඒ බැරල් එකට අපි ද්‍රව්‍ය දාන විදිහට හදාගත්තා. එතනින් එක වෑල් එකකින් අපිට දියර පෝර ගන්න විදිහට තියෙනවා. අනිත් උඩින් බටයකින් අපි මම නම් LED බටයක් ගත්තා. ඉතින් ඒ බටෙන් අරගෙන අපිට යුනිට් එක තියෙනවා. ඒ යුනිට් එකේ බැරල් එකට යටින් කනෙක්ෂන් එක දීලා වතුර හරහා ගෑස් නිපදවෙනවා. ගෑස් නිපදවෙන අනිත් බූලිය භාජනයේ උඩට යනවා. ඉතින් ඒකෙන් අපි කනෙක්ෂන් එක අරන් ෆිල්ටරේ හරහා කෙලින්ම ඔබේ ගෑස් උදුනට ලබා දෙනවා. ඉතින් ඔබට තේ එකක් බොන්න, බත් එකක් හදාගන්න, මාළු පිණි හදාගන්න 100% සාර්ථකයි. ඉතින් ඔන්න ගෑස් ප්‍රශ්නෙට අඩු වියදමින් ගෙදරදී කරන්න පුළුවන් හොඳම විසඳුම. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔබට විතරක් නෙමෙයි ඔබේ යාළුවන්ට ගෑස් නැතුව මේ දවස්වල කොළඹ හිර වෙලා ඉන්න හැමෝටම වැදගත් වේවි. ඒ හින්දා අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔබගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් ඔබට ගැමියා YouTube channel එකේ අලුතෙන් ඉදිරියේදීත් ගොඩාක් වටිනා වීඩියෝ ගේන්න බලාගෙන. ඒ හින්දා අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක touch එකකින් ඔබ bell icon එක click කරලා හැමෝටම ඉස්සෙල්ලා අපි දාන වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට පෙරවන් සරණයි. 100%
සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පාරම්පරික වට්ටෝරු අණුව නිපදවන කාබනික දියර පොහොර කෘමි විකර්ශක ග්‍රෝ බෑග්ස් ලබා ගැනීමට පහත අංකය